පුංචි සිහින ලස්සන මල් වනයක් මැද රෝස පාට මලක් ඇතුලේ ජීවත් වූ පුංචි සුරංගනාවියක් හිටියා. ඇයගේ නම මල්රේනු. ඇය හැමදාමත් වනයේ සතුන්ට සහ මල්වලට ආදරෙන් උදව් කළා. සුබ දැසනක් යාළුවනේ. අදත් අපි සතුට බෙදාගමු. උදේ පාන්දරම මල්රේනුව වනයේ පුරා පියාසර කරමින් සතුන්ට සුබ පතා ගියා. ඔයාලා හැමෝම සතුටින් ඉන්න එක දැක්කම මට ගොඩක් සතුටුයි. එක දවසක් පුංචි හාවා කෙනෙක් දුකින් ඉඳගෙන ඉන්නවා මල්රේනු දැක්කා. මල්රේනු හාවාගේ දුක දැකලා ඉක්මනින් උදව් කරන්න තීරණය කළා. කලබල වෙන්න එපා, අපි ඔක්කොම එකතු වෙලා හොයමු. මල්රේනු ඇගේ යාළුවන්වද කැඳවුවා. හැමෝම එකතු වෙලා කැරට් හොයන්න පටන් ගත්තා. හොඳට බලන්න යාළුවනේ. ටික දුරකින් පුංචි මීයෙක් කැරට් ටික තියාගෙන ඉන්නවා මල්රේනු දැක්කා. මට බඩගිනි නිසා මං ඒව ගත්තා. මල්රේනු මීයට බනින්නේ නැතුව ආදරෙන් කතා කළා. ඊළඟ පාර අවසර අරගෙන ගන්න. එතකොට හරිනේ. මට සමා වෙන්න. හාවත් තරහ නොවී මීයට සමාව දුන්නා. ස්තුතියි. ඒ අතරතුර වනයේ පුරා අඳුරු වලාකුළු පැතිරුණා. මල් අඬන්න පටන් ගත්තා. මල්රේනු මේ ගැටලුව විසඳන්න ක්‍රමයක් හොයන්න පටන් ගත්තා. අපි එකට උත්සාහ කරොත් පුළුවන්. සියලුම යාළුවෝ එකතු වෙලා මල්වලට වතුර දැම්මා. ටික වේලාවකින් වලාකුළු ඈත් වෙලා ලස්සන දේදුන්නක් පෙනුණා. මල් වනය නැවතත් ජීවයෙන් පිරුණා. මල් යාළුවෝ හැමෝටම ස්තුති කළා. හැමෝම එකතු වෙලා සතුට උත්සවයක් සංවිධානය කළා. මට හොඳ යාළුවෝ ලැබුණ එක ගැන සතුටුයි. රාත්‍රියට හැමෝම ගීත ගයමින් සතුටින් කාලය ගත කළා. මිත්‍රත්වය තමයි ලෝකයේ ලොකුම වස්තුව. මල්රේනුගේ ආදරය සහ කරුණාව නිසා මුළු වනයම සතුටින් පිරී ගියා. එදා සිට මල්රේනු සුරංගනාවිය සහ අගේ යාළුවෝ හැමදාම එකිනෙකාට උදව් කරමින් සතුටින් ජීවත් වුණා. ඒ වනේ හැමෝම දැනගෙන හිටියේ සැබෑ මිත්‍රත්වය සහ කරුණාව තමයි ලෝකයේ ලස්සනම මැජික් කියලා. අපි හැමදාම ආදරය සහ සතුට බෙදාගමු. අපි හැමෝම හොඳම යාළුවෝ. එක මොට්ටුකමෙන් හැම දෙයක්ම පුළුවන්. කතාවේ පාඩම කරුණාව, සමාවදීම සහ සැබෑ මිත්‍රත්වය ලෝකය තවත් ලස්සන තැනක් කරනවා.